2026 වර්ෂය සඳහා සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර නව සඳ බැලීම. අපි නව චන්ද්‍ර වර්ෂය සඳහා ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ මාර්තු මස 20 වන සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරු දිනද නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දිබුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 9 පසුවේ විනාඩි 32ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 3 පසුවේ විනාඩි 8 සිට එදිනම අපර භාග 3 පසුවේ විනාඩි 56 දක්වා පුණ්‍ය කාලය බැවින් 14 වන අඟහරුවාදා පූර්ව භාග 3 පසුවේ විනාඩි 8ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 9 පසුවේ විනාඩි 32 සිට එදින අපර භාග 3 පසුවේ විනාඩි 56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 10 පසුවේ විනාඩි 41ට එනම් අඟහරුවාදා උදෑසන 10 පසුවේ විනාඩි 41ට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත් හා කැවිලි වර්ගයක්ද දී කිරි හා විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින අපර භාග 12 පසුවේ විනාඩි 5ට හෙවත් දහවල් 12 පසුවේ විනාඩි 5ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වන බදාදා දින පූර්ව භාග 6 පසුවේ විනාඩි 54ට එනම් උදෑසන 6 පසුවේ විනාඩි 54ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොප් පද්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානුගා තෙල්ද ගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 20 වන සඳුදා දින පූර්ව භාග 6 පසුවේ විනාඩි 27ට හෙවත් උදෑසන 6 පසුවේ විනාඩි 27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි කිරිබත් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි. පැළ සිටුවීම 2026 අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පූර්ව භාග 11 පසුවේ විනාඩි 36ට උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි. ඉහත සඳහන් සියලුම නැකත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකත් කමිටුව විසිනි. ඔබ සැමට සුබ නව වසරක් වේවා.